Hello guys, මේ තියෙන්නේ Honor 70 ෆෝන් එක. මේ ෆෝන් එක අරන් ආවේ ගම්පහම අයියා කෙනෙක්. මේ ෆෝන් එකත් හොඳට වැඩ කරගෙන තිබිලා එකපාරම ඩෙඩ් වෙලා. වටේ කරකව ෆෝන් එකේ ලස්සන බල්ලි වල බෑක් ග්ලාස් එක ගලව විතරයි බෑක් ග්ලාස් එක කුඩු. මට ඉතින් මාසෙකට සැරයක් මේ වගේ දෙයක් වුණ නැත්තම් නිකන් අවුල් වගේ. අපි ඊට පස්සේ මේකේ මදර් බෝඩ් එක ගලව ගන්නවා. එතකොට මේ තියෙන්නේ අපි රිපෙයාර් කරන්න යන ඒරියා එක. ඔය උඩින් තියෙන CPU එක. හැම ෆෝන් එකකම වගේ මේල් එකේ ඉන්නේ CPU එකේ තියෙන solder drive උනා. ඉතින් අපි CPU එකට යටින් තියෙන ඒරියා එක කවර් කරගෙන CPU එකේ විතරක් වැඩ කරනවා. මොකද නැත්තම් අනිත් කම්පොනන්ට් වලත් heat එක වදිනවා. මුලින්ම CPU එක පරිස්සමට ගලව ගන්න ඕනේ. ඊට පස්සේ අපි බෝඩ් එක හොඳට ක්ලීන් කරගන්නවා. මුළු බෝඩ් එකම ක්ලීන් කරන්නේ CPU එක ගලවපු තැන විතරයි ක්ලීන් කරන්නේ. ඊට පස්සේ අපි CPU එකත් මේ වගේ අලුත් solder paste වලින් හදාගන්නවා. හදාගෙන ඉවරලා අපි ආයෙත් බෝඩ් එකට මේක ඉන්ස්ටෝල් කරගන්නවා. මේ ෆෝන් එකේ වැඩෙත් ඉවරයි. කැඩිච්ච බෑක් ග්ලාස් එක වෙනකොට අලුත් බෑක් ග්ලාස් එකකුත් දැම්මා. හැබැයි ඒක කැඩුනේ මගේ අතින් නිසා මගේ ගානේ තමයි ඒක දැම්මේ. දැන් මේක ආයෙත් ඩෙඩ් වෙන්න කලින් තිබ්බා වගේම වැඩ. මේ තියෙන්නේ තවත් Honor 70 ෆෝන් එක. මේ ෆෝන් එකේ පාට වෙනස් ඒ වුණාට අර ලෙඩේම තමයි. ඒ කියන්නේ Honor 70 වලට CPU repair එක කියන්නේ common එක. හැබැයි ඒක diagnosis කරන්න නැතුව අපිට decide කරන්න බෑ. gold color Honor 70 එකේ back glass එක කියොත් මේකේ උඩ හරිය hard glue එකක් තියෙන නිසා. ඒක දැනගන්න මේ ෆෝන් එක ගලවන්න මුණා. ඒක දැනගත්ත නිසා මේකේ back glass එක පරිස්සමට ගලවගත්තා. එකපාරක් වුණොත් අපිට ඒක mistake එකක් කියන්න පුළුවන්. හැබැයි ආයෙත් ඒකම වුණොත් ඒක mistake කියන්නේ නෙමෙයි. ඉතින් මේ ෆෝන් එකෙත් අර ෆෝන් එකේ වගේම CPU එක reinstall කරා ෆෝන් එකේ වැඩේ ඉවරයි.